මීගමුව බන්ධනාගාරය තුළ සිදුවී ඇති ඛේදනීය තත්ත්වය විශාල වශයෙන් තුවාලකරුවන් ඒ අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වීම අත් වශයෙන්ම බන්ධනාගාර පරිපාලනයේ බිඳ වැටීමක් අකාර්යක්ෂමතාවයක් විශේෂයෙන්ම අපිට මතකයි අනුර කුමාර දිසානායක එවකට විපක්ෂීය මන්ත්‍රීවරයෙක් හැටියට ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරනවා බන්ධනාගාරයක් තුළ ජීවිත හානි සිදු වුණොත් ඒකට රජය වග කියන්නට ඕනේ කියන කාරණා. අපිට අහන්න තිබෙන්නේ දැනට ජීවිත ගණනාවක් අහිමි වෙලා තිබෙනවා. පැහැදිලිවම වර්තමාන රජය මේ තත්ත්වයට වග කියන්නට ඕන සිස්ටම් එක චේන්ජ් කරනවායි කියලා. දැන් අත්ත වශයෙන්ම පවතින සිස්ටම් එක ෆේල් අසාර්ථකයි කියන එක ඔප්පු වෙලා තිබෙනවා. මේ මීගමුව බන්ධනාගාරය කේන්ද්‍රගතව මේ නිර්මාණය වී තිබෙන මේ බරපතල තත්ත්වය. රජයෙන් අහන්න තියෙන්නේ නීතිය හා සාමය ස්ථාපනය කරන්නට ඔබට හැකියාවක් නැත්ද? බන්ධනාගාර තුළ ඒ නිශ්චිත මානුෂීය පරිපාලන ක්‍රමවේදයන් අනුගමනය කරන්නට ඔබට හැකියාවක් නැත්ද? අපි අහන්න කැමති වැල් වටාරම් නෙවෙයි අපිට උත්තර අවශ්‍යයි. අපිට විසඳුම් අවශ්‍යයි. රටේම ජනතාව අහගෙන බලාගෙන ඉන්නේ මොකද්ද රජය මේ උද්ගත වෙලා තිබෙන තත්ත්වයට ගන්න පියවර. අපි පැහැදිලිවම කියන්න කැමති පාර්ලිමේන්තුව මුල් කරගත් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි. මන්ත්‍රීවරු කණ්ඩායමක් සංඛ්‍යාත්මක බහුතරයක් ලබාගෙන Tamanට ඕන වාර්තා හදන කමිටු නොවේ. මේ උද්ගත වුණු අර්බුදයේ තත්ත්වය මේ ඛේදනීය තත්ත්වය පිළිබඳව පැහැදිලි පරීක්ෂණයක් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි. පාර්ලිමේන්තුව තුළත් යම්කිසි කමිටුවක් කරහා ස්වාධීන අපක්ෂපාතී විනිවිද භාවයෙන් යුක්ත වූ පරීක්ෂණයක් පවත්වන්නට අපිත් යෝජනා කරනවා. හෙට දවසේ පාර්ලිමේන්තුව හමු වෙනවා. දැන් ආණ්ඩුව කිව්වේ ජාතික ආරක්ෂාව මේව කරන්න මේ බංකුව අරන් එන්න කියලා දෙන්න. දැන් මේ ජාතික ආරක්ෂාවට මොකක්ද වෙලා තියෙන්නේ ඔබතුමාගේ හිතන විදිහට? අපි මුලින් ඉඳලම ප්‍රකාශ කරපු දේ තමයි ජාතික ආරක්ෂාව පිළිබඳව පුළුල් දැක්මක් තිබෙන්නට ඕනේ. ඒක හුදෙක් මිලිටරි ආරක්ෂාව පමණක් නෙවෙයි අධ්‍යාපනයේද සෞඛ්‍යයේද ආර්ථිකයේද ඒ වගේම බන්ධනාගාර ශාස්ත්‍රයේද ඒ වගේම නීතිය හා සාමයේද ඒ වගේම ජාතික සමගිය ජාතික සංහිඳිය මේ හැමදේම ජාතික ආරක්ෂාව තුළ තිබිය යුතු දෙයක්. දැන් එදා අත වශයෙන්ම උද්දච්චකමින් ජාතික ආරක්ෂාව පිළිබඳව කියපු දේවල් අපිට කිව්වා මේසකුයි උටෝකුයි බංකෝකුයි අරගෙන එන්න ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පවත්වන්න සූදානම් කියලා. රජයට මට කියන්න තියෙන්නේ උද්දච්චකමින් උඩඟුකමින් අහංකාරකමින් බැහැර වෙලා ඔළුව ඉදුමුව ගන්නේ නැතුව ඊ타මත්ම නිර්හංකාරව ඒ වගේම මහ පොළොවට පය තබලා ජනතාවගේ ප්‍රශ්න සැබෑ ලෙස හඳුනාගෙන විසඳුම් සැපීම රජයේ වගකීමයි රජයේ යුතුයකමයි ඔක්කොටම ඉස්සෙල්ලා නිහතමානී වෙන්න.